හිතක් දමනය කරන වැඩපිළිවෙල හරි පුදුම එකක්. හිතක ස්වභාවය අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. හිතක් කියන්නේ අරමුණක් පාසා සැලෙන එකක්. පින්වත්නි, සාමාන්‍ය හිතක ස්වභාවය හරියට නිකන් කැලා සතෙක් වගේ. ඒ වගේ හිතක් දරාගෙන ඉඳලා ඔන්න කෙනෙක් සද්ධර්මයේ අහනවා. සද්ධර්මය අහලා ධර්මයේ පුරුදු කරගන්න කල්පනා කරනවා. ධර්මයේ පුරුදු කරගන්න කල්පනා කරද්දී දැන් අපි කියමුකෝ කෙනෙක් ඉස්සල්ලාම කල්පනා කරන්නේ ගිහි ගෙදර ඉඳලානේ. ගිහි ගෙදර වාසය කරමින්ම ධර්මයේ පුරුදු කරන්න කල්පනා කරද්දී කෙනෙකුට හිතවිල්ලක් එනවා මෙන්න මෙහෙම. මේ ගිහි ගෙදර කියන්නේ හරි බාධක සහිත තැනක්. සම්බාධෝ මේ ගරාවාසෝ. රජාපතෝ. මේක නිකන් කෙලෙස් රජස් උපදින මාවතක් වගේ. හැරුණු පැත්තට කෙලෙස් කුඩවල්මයි තියෙන්නේ. ඇලීම් ගැටීම්. එක පැත්තකට ඇරුණොත් ඊළඟ පැත්තට ගැටෙනවා. ඊළඟට ආකාසෝමේ පබ්බජ්ජා. හරි පැවිද්ද නම් එහෙම නෑ, අහස වගේ කියලා හිතලා පැවිදි වෙනවා. පින්වත්නි, පැවිදි වූ පමණින්ම සියලු අයරින්ම සාක්ෂාත් වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. පරිසරේනුත් අනුග්‍රහ ලබා තමන් පුරුදු කරන ධර්මය ආයේ පිහිටවා ගුරු ඇසුර ලබාගෙන හොඳ ගුණ දහම් ඇතුව වාසය කරොත්, නියතමානී ගුණෙන් යුක්තව අමුතු කලබලයකුත් නැතුව ප්‍රමාදයකුත් නැතුව වාසය කළොත්, අන්න එයාට මේ පැවිදි ජීවිතයේ උත්තම දේවල් සාක්ෂාත් කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. පින්වත්නි, පීඩාව උපදින්නෙත් හේතු සහිතව මිසක් හේතු රහිතව නොවේ. පීඩාව දුරු වෙන්නේ හේතු සහිතව මිසක් හේතු රහිතව නොවේ. ගොඩ දෙනෙක් පීඩාවක් ආවට පස්සේ පීඩාවට විසඳුම් හොයන වෙනුවට, පීඩාව දුරු කරගන්න විසඳුම් හොයන වෙනුවට එයා පරාජිතයන් හැටියට හැම තැනින්ම පෙරදි අනේකයි සිද්ධ කරන්නේ. හැබැයි එයා මෝඩ කෙනෙක් විදිහට, පරාජිතයෙක් විදිහට එහෙම කටයුතු කරන්නට කල්පනා කරද්දි පවා නියම ගුරු ඇසුරක් තිබුණොත්, නියම මෙහෙවීමක් තිබුණොත්, ආන්න ඒ ගුරු ඇසුරත් මෙහෙවීමත් එක්ක එයාට තිබුණොත් ඒකට සවන් දෙන නිහතමානී ගුණය, ඉවසීමේ ගුණය ගෝලනමට තිබුණොත්, ආන්න එයාට යමක් සාක්ෂාත් කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එබඳු කෙනා පරාජිතෙක් වෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණයක් ඒ කාලේ සිද්ධ වුණා. උදාහරණ කතාවක් ඔබට කියලා දෙන්නම්. පින්වත්නි, පින්වත් දරුවනේ, එක ස්වාමීන් වහන්සේ නමක් ළඟ ඔන්න කෙනෙක් පැවිදි වුණා. ටිකෙන් ටික කාලෙ ගෙවිලා යද්දී දැන් කෙනෙක් පැවිද්දට එන්නේ කොහොමද? ගහක් යට හෝ සිටින්නම් කියලා, පිඬුසිඟා වඩින්නම් කියලා. ඊළඟට අමුතු බලාපොරොත්තු ඇතුවනේ ආව ගමන් හිත සමාධිමත් වෙලා පහසුවෙන් ඉන්න පුළුවන් වෙයි කියලා. එකිනෙකාගේ පුණ්‍ය ස්වභාවය අනුව හිතේ සමාධිමත් වෙන කාලේ යෙදීම අනුව පුණ්‍ය ස්වභාවය අනුව එක වෙනස් වෙන්න පුළුවන්. පින්වත්නි, එතකොට පැවිදි වූ පමණින් සියලු අයුරින් සාක්ෂාත් වෙන්නේ නැහැ. හැබැයි සියලු අයුරින්, ඒ කියන්නේ නිවන් මගත් නිවනත් මනාකොට සාක්ෂාත් කරගන්න පුළුවන් ලස්සන වැඩපිළිවෙලක්, හුරු කරගන්න පරිසරය මේ පැවිද්ද තුල ලබන්න පුළුවන්. දැන් පැවිදි වුණා, ඔන්න දැන් මේ කෙනා කාලේ ගෙවිලා යද්දී ටිකෙන් ටික අසම්වර සිතුවිලි හිතට එන්න ගත්තා. හිතේ පීඩාව මුල් බැස ගත්තා. දැන් හිතට පීඩයි. කොච්චර පීඩයිද කියන්නේ සිවුරු අරින්න කල්පනාව. පැවිදි ඉන්න බෑ. හරියට නිකන් උල උඩ ඉන්නවා වගේ.
උල උඩ ඉන්නවා වගේ. හිසේ අත් බැඳගෙන හඬන්ට ගත්තා. ඊට පස්සේ කල්පනා කළා. මම පැවිදි කරපු ගුරුවරයා ළඟට මම වඩිනවා. මට දැන් ඉන්න බැරි හේතුව නැත්තම් ඉන්න බැරි ස්වභාවය කියලා මං ගෙදර යනවා. එහෙම හිතලා උන දැන් මේ භික්ෂුව පැමිණුණා. පැමිණිලා වන්දනා කරලා කියන ස්වාමීනි මට දැන් මේ සුන්දර පැවිද්ද අසුන්දර වෙලා. මට දැන් මේක උලක් වගේ වෙලා මට දැන් ඉන්න බැරි තත්ත්වයටපත් වෙලා. ස්වාමීනි මට හරි පීඩයි හිතට. රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් මේ හිත මැඩගෙන ඉන්නවා. මාව පාගගෙන ඉන්නවා. මට පුදුම අපහසුවක් පීඩාවක් තියෙන්නේ. අනේ ස්වාමීනි මට තවදුරටත් නම් ඉන්න බැරි වෙයි. මට සමාවෙන්න කිව්වා. අනේ ස්වාමීනි මම මොකද කරන්නේ මේකට කිව්වා. මට ඉන්න බෑ අමාරුයි. ගුරුවරයා කිව්වා ඇවැත්නි එහෙමනම් මට එක දෙයක් කරන්න. ඇවැත්නි මගේ කුටියක් දැන් දිරලා ගිහිල්ලා තියෙන්නේ. යම් කිසි අබලන් ස්වභාවයකින් යුක්තයි. ආයමුතුන් ගෙදර ගියා කියලා මනාකොට කුටි සෙනසුන් තමන්ගේ අතින් මිදි කරලා පූජා කරනවා කියන එක ඇත්තරම දුෂ්කර වෙයිනේ. ඒ නිසා ඔය තීරණය ගන්නට කලින් ගුරුවරයා වෙච්ච මට හොඳ කුටියක් ඉදි කරලා දෙන්නකො පුළුවන් නම්. සිල් සුරැකගෙන සිල් රැකගෙන එමදු කුටියක් ඉදි කරලා දෙන්න පුළුවන් නම් ආයුෂ්මතුන්ට කොච්චර දෙයක්ද එහෙම කරන්න පුළුවන්ද කියලා ඇහුවා. මේ භික්ෂුව දැන් කල්පනා කළේ නෑ මගේ හිතේ ගිනි ජාලාව. ගිනි කන්දක්. එමදු හිතක් ඇතුව මම ඉන්නේ. ඉතින් එහෙම හිතක් ඇති මට මේ මොකද කුටි හදන්න කියන්නේ මුන්නාසර මේ තියෙන කුටිය මාදිද කියලා එහෙම කල්පනා කරේ නැහැ. එහෙම අධර්මිෂ්ඨ ස්වභාවයක් ගුණධර්මයන්ගේ පිරිහීමක් ඒ ගෝලනම තුල තිබුණේ නැහැ. රාග දේශ මොහ විසින් හිත මැඩිච්ච එක හිතට පීඩාව ආපු එක වෙනම කාරණයක්. අකුසලයෙන් ඒ වගේම අධර්මිෂ්ඨකමින් හිත වෙලිලා නොතිබීම වෙනම කාරණයක්. පින්වත්නි මේ භික්ෂුව ගුණධම් ඇති කෙනෙක්. හොඳ නිහතමානී ගුණයෙන් යුතු කෙනෙක්. ගුරු ගෞරවයෙන් යුතු කෙනෙක්. ඒ වගේම හොඳ ඉවසීමක් යම් ප්‍රමාණයකට තිබුණා. අවංක ස්වභාවයක් තිබුණා. සට කපට මාය තිබුණ නැහැ. හොරෙන් පැනලා යන ගතියක් තිබුණෙත් නැහැ. ඒ නිසයි ගුරුවරයා ළඟට පත්කඩෙත් අරගෙන ආවේ. ගුරුවරයා කරපු පළවෙනි ඉල්ලීම ඉෂ්ට කරන්න කල්පනා කළා. එහෙමයි ස්වාමීනි කියලා කුටි ඉදි කරන්න දැන් කල්පනාව. දැන් මේ භික්ෂුවට පීඩාව ඉපදුනේ නිකම් විභාගාතයෙන් පීඩාව පහළ වුණා නෙමෙයි. විභාගාතයෙන් පීඩාවක් එකපාරට බැසගත්තා නෙමෙයි. කොමන හෝ අධර්මිෂ්ඨ වැඩපිළිවෙලකින්නේ මානසිකාරයකින්නේ. මෙනෙහි කර කර පීඩාව බලවත් කරගෙන තිබුණේ. දැන් බලවත් වූ පීඩාවෙන් යුතුව තමයි මේ සිතුවිලි දැන් හිතලා තිබුණේ. සිවුරු අරිනවා කියන සිතුවිල්ල. ඒ සිතුවිල්ල ටිකක් පැත්තකට කරලා තාම සිතුවිල්ල මරලා නැහැ. ඒක පැත්තකට කරලා දැන් සිතුවිලි හිතන්න ගත්ත කොහොමද කුටි ඉදි කරන සිතුවිලි. කොහොමද මම මේ gadol ටිකක් හොයාගන්නේ. ඊළඟට මේකට බදාම ටික හදාගන්නේ. මැටි ටික සපයාගන්නේ. ඊළඟට ලී හදාගන්නේ. දොර ජනෙල් සොයාගන්නේ. දැන් දොර ජනෙල් සොයන විදිය කල්පනා කරනවා. ඉදි කරන රටාව කල්පනා කරනවා. සැලැස්ම ගැන හිතනවා. මේ තැනයි මම මේක කරන්නේ. මේ විදිහට කළ යුතුයි. මෙහෙම කළොත් තමයි සුන්දර. ඊළඟට අත්තමක් හොයාගන්න විදිය නැත්තම් අතුදව් කරුවෙක් හොයාගන්න විදිය. ඊළඟට බාස් කෙනෙක් යොදා ගන්න විදිය. වහල සෙවිලි කරන විදිය. මේව ගැනම සිතන්න ගත්තා. පින්වත්නි බුදුරජාණන් වහන්සේමයි දේශනා කරන්නේ මේ ශාසනයේ ආමිෂ දාන අතර අග්‍රම පින කුටි සෙනසුන් පූජාවයි කියලා. දැන් ඒ ඔස්සේ හටගන්න සිතුවිලි පාපී සිතුවිලි නෙවෙයි. අධර්මයක් බලවත් වෙන සිතුවිලි නෙවෙයි. පීඩාවක් බලවත් වෙන සිතුවිලි නෙවෙයි. දැන්
මේ සිතිවිලි රටාව කුසල පාක්ෂිකයි. පුණ්‍ය පාක්ෂිකයි. හිතට හොරා යම් කිසි වැඩපිළිවෙලක් වැඩෙනවා පුණ්‍ය පාක්ෂිකව. යම් කිසි වැඩපිළිවෙලක් වැඩෙනවා කුසලයේ බලවත් වීම පිණිස. පින්වත්නි, තමන්ටත් නොදැනීම ලස්සනට කුසල් බලයක් ඒ භික්ෂුවගේ හිතේ ඇතිවෙන්න ගත්තා. ඒ කුටිය සාධන පින්කම හේතුවෙන් ඒ භික්ෂුව හොඳ පිනෙන් බලවත් කෙනෙක් බවට ටිකෙන් ටික පත් වුණා. හිතටත් නොදැනීම අර පීඩාවට කරුණු නැහැ. පීඩාව දුර්වලෙක් වෙලා. පීඩාව දුර්වලෙක් වෙලා මැරුණු කෙනෙක් වගේ වෙලා. හැබැයි අර පැත්තකින් තියෙන සිතවිල්ලත් තාම පැත්තකින් තියෙන. මොකක්ද? සිවුරු වරිනවා කියලා හිතපු සිතවිල්ල. දැන් ඒ සිතවිල්ලත් එහෙම තියෙනවා. දැන් ඔන්න මේ භික්ෂුව ලස්සනට කුටිය ඉදි කළා. දැන් බැලුවට හරිය ලස්සනයි. නැවුම් කුටිය. ඉදි කරලා බේරලා ගුරුවරයාත් කැඳවගෙන භික්ෂු සංඝයාත් එක්ක මේ කුටි සෙනසුන පූජා කළා. කුටිය පූජා කරලා ඉවර වෙලා මේ භික්ෂුව කල්පනා කළා, දැන් ඉතින් කුටි පූජාවක් කළානේ. එහෙමනම් මම යම් තීරණයක් ගත්තද එහෙනම් ඒකවටවත් එනවද කියලා. පත්කඩිත් අරගෙන ගුරුවරයා ළඟට යනවා. ස්වාමීනි, කුටිය පූජා කළා කිව්වා. ගුරුවරයා ඊළඟට කියනවා, "ඇවැත්නි, ඔබ වහන්සේ ඔය කුටිය පූජා කරන්නට ඔය කුටිය හදන ගමන හරි මහන්සියෙන් කළේ. හරි ලස්සනට සංවිධානාත්මකව කළා. ඒ පින්කමත් හරි ලස්සනයි. බොහෝ දෙනෙක් සතුටු වුණා. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ කුටි ඉදි කරන එක ගැන වර්ණනා කළා. එවත්නි, ආයුෂ්මතුන් අහලා ඇති. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු ඒ 500ක් භික්ෂු සංඝයා පළවෙනි ධර්ම සංගායනාව වෙලේ මේ කුටි සෙනසුන් ඉදි කරන එක ගැන භාග්‍යතුන් වහන්සේ වර්ණනා කළා කියලත්, පස්චිම ජනතාවට අනුග්‍රහ පිණිසත් ඒ සප්තපර්ණී ගුහාව ඇතුළු කුටි සෙනසුන් හදන්න උන්වහන්සේලා මාසයක්ම වෙහෙසිච්ච විදිහ. ආයමතුනි, ඔබතෝ භාග විමුක්තෝ සඩ් අභිඤ්ඤා ඇති චතුපටිසම්භිදාලාභී උත්තම රහතන් වහන්සේලා 500කුත් එහෙම ආදර්ශයක් සපයපු ක්‍රියාවක් තමයි ආයුෂ්මතුනි ඔබ වහන්සේ මේ පහුගිය ටිකේ සිද්ධ කළේ. දැන් ගුරුවරයා නොයෙකුත් කරුණු කියා ගෝල නමගේ මේ සත් ක්‍රියාව ගැන ප්‍රසාදය උපදවනවා. ඒ ක්‍රියාව වර්ණනා කරනවා. මේකේ වටිනාකම භික්ෂුවට ගොඩක් තේරුම් ගන්න ගත්තා. ශ්‍රද්ධාව තව තවත් බලවත් වුණා. පින් සිතුවිලි වැඩුණා. ඒ පින්කමේ අර්ථය හොඳට හිතට කාවදින්න ගත්තා. ඊට පස්සේ එහෙම කරලා අවසානට කියනවා, ඔච්චර මහන්සි වෙච්චි ආයුෂ්මතුන් එහෙමනම් ආයුෂ්මතුන් අද දවසේ කුටිය වාසය කරන්නකෝ කිව්වා. දැන් මේ කුටියේදී කලේ කාට කියලාද? තමන්ගේ ගුරුවරයාට වාසය කරන්නට කියලා. ඒ ගුරුවරයා කියනවා, ආයුෂ්මතුනි ඔබ වහන්සේම පළවෙනි දවසේ කුටියේ ඉන්නකෝ කියලා. පුදුමාකාර විදිහට ගුරුවරයා කෙරෙහි ස්නේහයක් හටගත්තා. අනේ මගේ ගුරු දෙවිඳු මා කෙරෙහි කොච්චර කාරුණිකද, මට කොච්චර අනුකම්පා සහගතද, මං ගැන කොච්චර සිතනවාද. ගුරුවරයා අතහැරලා යන්න තරම් සිතුවිල්ල බලවත් වෙලා තිබුණු සිතුවිල්ල එහෙම මෙරි දුර්වල වෙන්න ගත්තා. පින්වත්නි, ගුරු අවවාදයට නතු වෙලා භික්ෂුව ගුරුවරයාට වන්දනා කරලා අර නැවුම් අලුත් කුටියට වඩිනවා. දැන් කුටිය ඇතුළට ඇතුළු වෙලා දොර වහ ගන්නවා. ඒ පිළ වගේ හදලා තිබුණු සායනේ භික්ෂුව වාඩි වෙනවා. පළඟ බැඳ ගන්නවා. දැන් කුටිය වටපිට බලනවා. බලනකොට හැම තැනක්ම ඉදිකිරීමෙන් සම්පූර්ණයි. කුටියත් නැවුම්. එතකොට හිතටත් අමුතු ප්‍රමුදිත බවක්, කුටිය නැවුම් බව හිතටත් ඇවිල්ලා. නැවුම් සිතුවිල්ලෙන් යුතුව
භික්ෂුව දැන් කල්පනා කරනවා. දැන් ඉස්සරහට මට තවත් ඉදිකිරීම සම්බන්ධව හිතන්න දෙයක් නැහැනේ. දැන් මම මොකද්ද කළ යුත්තේ කියලා. එතකොට එදා පැවිද්දට එන්න ලෑස්ති වෙද්දී ගිහිගෙදර අතහරිද්දී ගිහිගෙදර අතහැරපු කාරණේ භික්ෂුව හිතට එනවා. මං සසර දුකින් නිදහස් වෙන්න කියලානේ ආවේ. ඉතින් අද මම ටිකක් භාවනාවක්වත් කරනවා කියලා. පින්වත්නි, පළඟ බැඳගෙන, කය ඍජු කරගෙන භාවනාවේ දෙන්න ගත්තා. ඔන්න දැන් සදහම් මානසිකාරයෙන් තමන්ගේ භාවනා නිමිත්ත වඩනවා. කවදාවත් හිතුවේ නෑ මෙහෙම දමනයක් හිතක වේවි කියලා. වෙනදා භාවනා කරන්න කියලා පළඟ බැඳගෙන ඉඳගනිද්දී හිතා ගන්න බැරි විදිහේ පරුස දේවල් හිතට එනවා. මහ කුණුහරුප දේවල් හිතට එන්න ගත්තා. වෙනදා හිතා ගන්න බැරි විදිහේ ජරා සිතුවිලි හිතේ උපදින්න ගත්තා. පීඩාව බලවත් කාලේ. හැබැයි ඒ වෙනකොට යම් මානසිකාරයකටද හිත නතු කරන්නේ පුදුමයි. ඒ මානසිකාරයේ පැත්තට මිත නතු වෙනවා. අර අමුතු විදිහට ජරා විදිහට කැත විදිහට හක්කලං කරපු සිතුවිලි ඈතට ගිහිල්ලා. ඒව නිකම් මැරිලා ගියපු පණ රැල් වගේ වෙලා. ඒව බුරබුරා නගින සිතුවිලි වෙලා තිබුණු කාලේ ඉවර වෙලා. දන්නේම නැතුව ඒ කාලය අහවර වෙලා. පින්වත්නි, මේ භික්ෂුව යම් මානසිකාරයකට හිත නතු කරාද දහම් මානසිකාරයට ටික ඒ මානසිකාරය තුල භික්ෂුවගේ හිත බලවත් වෙනවා. කොච්චරද කියන්නේ ඒ කුසල පාක්ෂික සිතුවිල්ලේ හිත බලවත් වෙද්දී එහෙම හිතේට සමාධිමත් වුණා, එකඟ වුණා. පළවෙනි ධානයේ ඉපදෙවුවා. සමවැදුණ පළවෙනි ධානයේට බලන්න මේ සිවුරු වරින් හිටපු කෙනා. හැබැයි සිවුරු වරින් හිටපු කෙනා දැන් අද පළවෙනි ධානය උපදවගෙන ධාන සුවෙන් දැන් ඔන්න ඉඳලා තවත් සිතුවිලි බලවත් කළා ධර්මයේ පැත්තට. සදහම් මානසිකාරයේ පැත්තට, භාවනාව පැත්තට. දැන් දෙවෙනි ධානයේ පැද්දුවා. පින්වත්නි, ඊළඟට තුන්වෙනි ධානයට සම්වැදුණා. හතරවෙනි ධානයට සම්වැදුණා. හොඳට ධානයෙන් පදන් වූ සිතක් ධානයේ වසඟ කරගෙන පීඩාකාරී සිතුවිලි වලට වසඟ වෙලා පීඩාකාරී සිතුවිලි වලින් හිත බලවත් පීඩාවකට ලක් කරගෙන හරියට නිකන් උලක ඉන්නා වගේ හිටපු කෙනා අදද වෙනකොට මේ වෙනකොට දැන් හතරවෙනි ධානයට සම්විදලා සැනසීමෙන් ධාන කරනවා. සැනසීමෙන් ධාන කර කර හතරවෙනි ධානයේ ඉඳලා විදර්ශනාවට හිත නතු කළා. පින්වත්නි, වෙනදා විදර්ශනාවට නතු කරන හිත නතු කරන්න කියලා හිතද්දී යන්නේ වෙන පැත්තකට. පාරේ යන්න හදද්දී බකල් ගහ පිටපනින රතයක් වගේ ගියපු සිත අද දවසේ යම් පාරක රතයක් මෙහෙවනවද ශ්‍රේෂ්ඨ වූ මනාකොට ඉදි කරපු සකස් කරපු රතයක් ඒ පාරි සුන්දර ලෙස යනවද ඒ විදියටම ඒ හිත විදර්ශනාවට නතු කරද්දී විදර්ශනාවට නතු වුණා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රකට වෙන්න ගත්තා. මේ දුක කියන එක සත්‍යයි කියන තැන පිහිටියා අවබෝධය. දුකේ හට ගැනීම ඒ තණ්හාවෙන් වෙන්නේ කියන එක සත්‍යයි කියලා දැක්කා. තණ්හාව නිරුද්ධ වූ කල්හි දුක නැහැ මේ සත්‍යයි කියන එක දැක්කා. ඊළඟට දුක නැති කරන වැඩපිළිවෙල මෙයයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරමින් යන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ අවබෝධය ලබා ගත්තා මේ සත්‍යයි කියලා. සත්‍ය ඥානෙට ඒ භික්ෂුව පත් වුණා, සෝතාපන්න වුණා. සිවුරු අරින්න හිටපු කෙනා
කුටි පූජාවක් කරලා කුටි පූජාව කරන සිතුවිලි උපද්දවගෙන පින් සිතුවිල්ලෙන් යුතුව කුසල සිතුවිල්ලෙන් යුතුව කුසල් පින් වඩමින් සතර සතිපට්ඨානෙද වඩමින් හතරවෙනි ධ්‍යානට සම්වැදෙලා විදර්ශනා කළා සෝතාපන්න වුණානේ. පින්වත්නි තව තවත් බලවත් කරන්ට ගත්තා විදර්ශනාව. අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්ට ගත්තා. මේ විදිහටයි අනිත්‍ය වෙන්නේ. මේ විදිහටයි ලෝකයේ දුක කියන එක දකින්න තියෙන්නේ. මේ විදිහටයි අනාත්මය වෙන්නේ කියලා. එතකොට දුක අවබෝධ කළ යුතු සත්‍යයක් නොවේ. තණ්හාව ප්‍රහාණය කළ යුතු දෙයක් නොවේ. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ යුතු දෙයක් නොවේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩි යුතුයි කියන අවබෝධය පිහිටියා. සකදාගාමි වුණා. තව තවත් මාර්ගය වඩද්දී අනාගාමී වුණා. පින්වත්නි කුටි සෙනසුන ඉදි කරන්න කලින් සිවුරු වරින් හිටපු කෙනා අද ඉදි කරපු කුටි ඉඳලා S2 පියාගෙන හෝරා කිහිපයකින් අනාගාමී භික්ෂුවක්. තවදුරටත් විදර්ශනාව වැඩුවා. ඒ උතුම් විදර්ශනාව බලවත් කළා. පිරිසිඳ දකින විදිහට හිත යොමු කළා. පින්වත්නි දුක පිරිසිඳ අවබෝධ කළා. දුකේ හට ගැනීම සම්පූර්ණව ප්‍රහාණය කළා. දුක්ඛ නිරෝධේ නිවන පිරිසිඳ සාක්ෂාත් කළා. නිරෝධ ගාමිනී මාර්ගය වඩලහවර කළා. සම්පූර්ණම වඩලහවර කළා. පින්වත්නි ඒ භික්ෂුව දැන් රහත් කෙනෙක්. අරහත්ත්වයට පත් වූ භික්ෂුවක්. රාග දේශ මෝහ හුල් උදුරල වීසි කරපු කෙනෙක්. නැවුම් කුටියේ නැවුම් සිතකින් එදා කුටිය විවර කරගෙන එළියට එන්නේ රහතන් වහන්සේ නමක් හැටියට. ගුරුවරයා ළඟ වැඳ වැටුණ ස්වාමීනි ඔබ වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ උතුම් මාර්ගයේ මට පෙන්වා දුන්නේ. එදා මම සිවුරු ඇරියා නම් අද මං කෙලෙස් සහිත හීන ගිහියෙක්. ස්වාමීනි ඔබ වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මේ පෙන්වා වදාළ මාර්ගයේ හරි ආශ්චර්යමත් එකක්. ස්වාමීනි මාගේ ගුරු දේවයන් වහන්සේ ඔබ වහන්සේ හරි ශ්‍රේෂ්ඨ කෙනෙක්. අද මම මේ උතුම් අර්ථයට පැමිණුනේ ඔබ වහන්සේ නිසා කියලා. ගුරුවරයා ගැන වර්ණාවෙන් යුක්තව හිස නවනවා ගුරුවරයා ඉස්සරහා. ගුරුවරයාගේ දෙපතුල ළඟ වැඳ වැටි ගුරුවරයාගේ ආශිර්වාදයේ මනාකොට ගන්නවා. පින්වත්නි හිතන්න අපිටත් යම් කිසි පීඩාවක් එනවා කියලා හිතන්න. නැත්නම් ඔබට යම් කිසි පීඩාවක් උපදින වෙලාවක් තියෙනවා කියලා හිතන්න. පීඩාවෙද්දී ඔබ ඒ පීඩාවෙන් පරාජිතයෙක් වෙන්න එපා. පුළුවන් නම් යහපත් පැත්තට යොමු කර ගන්න බලන්න. තමන්ට සිහි උපදව ගන්නම බැරි නම් සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් ගුරුවරයෙක් ළඟ ධර්මයේ ශ්‍රවණය කරන්න. ගුරුවරයා ළඟ ගුරු අවවාදී ලබන්න. පින්වත්නි නිහතමානී ගුණය ඇති කරගන්න. කුසල පාක්ෂික දේ පුරුදු කරගන්න. පුණ්‍ය පාක්ෂික දේ ජීවිතයට පුරුදු කරගන්න. ඒයින් රැකවරණේ හදා ගන්න බලන්න. ඒයින් රැකවරණේ හදාගත්තොත් ඔබ කුසල් බලයෙන් යුතු පුණ්‍ය බලයෙන් යුතු කෙනෙක් නම් පින කෙරෙහි කුසලයේ කෙරෙහි හොඳ ප්‍රසාදයෙන් යුතු කෙනෙක් නම් ඔබට සද්ධර්ම මාර්ගයේ මුණ ගැහෙන්නේ ඒ ගුරුවරයාගේ අවවාදයට හිත නතු කිරීමත් එක්ක. ඒ උතුම් ගුරුවරයා නැත්තම් බුද්ධ වචනේ පෙන්ලා දෙද්දී බුද්ධ වචනයට අදාළ පරිසරය සකස් කරලා දෙද්දී ඔබ ඇත්තටම නිහතමානී නම් සටකපට මායා නැත්තම් වංචාකාරී නැත්තම් හොර රහසේ ගුරුවරයාව මගහරින කෙනෙක් නෙවෙයි නම්
ඔබට බේරෙන්න ගොඩාක් මාවත් තියෙනවා. සුන්දරම මාවත ඔබට තියෙනවා. හිතේ පීඩා උපදීවි හිතේ ස්වභාවය. නොයෙකුත් සිතුවිලි ඒවි හිතේ ස්වභාවය. සසරේ ආවේ එබඳු හිතකින්. එබඳු හිතක් ජය ගන්නවා කියලානේ පැවිද්දට පාය තිබ්බේ. එබඳු හිතක් ජය ගන්නවා කියලානේ මේ සද්ධර්ම මාර්ගයට පියවර තැබුවේ. එහෙමනම් එබඳු හිතක් ජය ගන්නට නම් ඔබ හිතට වසඟ වෙලා හරියන්නේ නැහැ. සිතුවිලි වලට වසඟ වෙලා හරියන්නේ නැහැ. ඔබ දමණය විය යුත්තේ ගුරු අවවාදයට. ඔබ දමණය විය යුත්තේ උතුම් වූ පුණ්‍ය ක්‍රියාවට, කුසල ක්‍රියාවට, සද්ධර්ම මාර්ගයට. ඒ විසින් ඔබ දමණය කරලා දානවා. ඒ නිසා මේ හොඳට ආදර්ශයක් කරගෙන සද්ධර්ම මාර්ගේ වඩමින් පුණ්‍ය ප්‍රතිලාභයද ලැබමින් සසර දුකින් නිදහස් වෙන වාසනාව උදා කරගනිත්වා